කැලණිය පන්සලේ බෝධිය යට නාගලෝකයට යන්න පාරක් තියෙනවා කියලා කිව්වොත් ඕගොල්ලෝ විස්මයටපත් වෙයි. එහෙම නැත්නම් ඕගොල්ලෝ අමන්දානන්දයටපත් වෙන්න පුළුවන්. එහෙනම් අපි ටිකක් කතා කරමු. අද වන විට කොළඹ ආවට පිහිටි ප්‍රධානතම පන්සල් කීපෙන් එකක් තමයි කැලණි විහාරය. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීය වීම සනිටුහන් කරන්නට ඉදි වුණ කැලණි විහාරයට ඊටාම දීර්ඝ වගේම අලංකාර ඉතිහාසයක් තිබෙනවායි කියලා ඔබ සෑම දන්නවා. ඉතින් කැලණි විහාරය ඉදිවීම පිළිබඳ ඉතිහාස කතාව ගන්නකොට බොහෝ දෙනෙක් දන්නවා නාග ගෝත්‍රිකයන් අතර ඇති වෙන්නට ගිය මහා යුද්ධයක් සමනය කිරීමට කෘතඥතාව පළ කිරීමක් වශයෙන් මණියක්කිත නා රජතුමා කළ ආරාධනාවකට අනුව බුද්ධත්වය ලබා 8 වන වසරේදී බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරනවා. එහිදී බුදුන් නාග ගෝත්‍රිකයන් උදෙසා ධර්ම දේශනාවක් සිදු කළ ස්ථානය තමයි කැලණි විහාරය ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් අපිත් නිවාඩු පාඩුවේ පෝයක් දවසට එහෙම හරි ආසයි කැලණි පන්සලට ගිහිල්ලා වැඳ පුදා ගන්න. මොකද බුදුරජාන් වහන්සේගේ පාද ස්පර්ශ වෙච්ච ස්ථානයක්. ඉතින් අපි හරි ආසයි එතනට ගියාම හිතට පුදුමාකාර නිදහසක් නිස්කල බවක් දැනෙනවා. ඉතින් අපිත් හරි ආසයි. ඕගොල්ලෝගෙනුත් අපි ඉල්ලා සිටිනවා පුළුවන් හැම වෙලාවකම ගිහිල්ලා වැඳ පුදා ගන්න. සසර දුක කෙටි කරගන්න. මේ ලෝකේ ලෞකික සැප සම්පත් වින්දර වැඩක් නැහැ. අපි යන තැනටත් මොනවා හරි ටිකක් කරගන්න ඕන. ඒ කියමුණත් එක්ක ලෝකෝ විත් සුබ YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. ඔබට කතා කරනවා හැමදාම වගේම සුබසිංහ. ඉතින් යම් කතාව ආරම්භ කරපු තැන. මෙහි පූජනීයත්වය තවත් ඉහළ නංවමින් ශ්‍රී මහා බෝධියෙන් පැන නැගුණු අංකුර 8න් බිහි එක් අෂ්ටඵල රූහ බෝධීන් වහන්සේ නමකුත් කැලණි විහාරය තුල රෝපණය කරනවා. කොහොම නමුත් මේ බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙන්නේ එකල නාග ලෝකයේ සහ මෙලොව අතර දොරටුව තිබුණ තැන ආවරණය වන විදිහට බව ඔබ දැන සිටියාද? සාමාන්‍ය බෝධියකට වඩා ඊටාම ගැඹුරු සහ ශක්තිමත් පාදමක් මත මේ බෝධිය රෝපණය කර තිබීමම එයට හොඳ සාක්ෂියක්. පැති තුනකින් එන දියපහර තුනක් එක්ව සකස් වුණු මේ නාග ලෝකයට යන දොරටුව නාග ලෝකයේත් මනුෂ්‍ය ලෝකයේත් අතර සංස්ක්‍රමණය සිදු වූ ద్వාර ස්ථානයයි. නාගයන් ගැන කතා කරනකොට ඔවුන් වර්ග කරන ආකාරය දැන සිටීම ඉතාමත් වැදගත්. නාග, දේව නාග, අර්ධනාග සහ මනුනාග ලෙස නාග කුල 4ක් තිබෙනවා. නාග ලෝකයේ සිටින්නේ මේන් නාග කුලය පමණයි. දේව නාගයන් දිව්‍ය ලෝකය තුලත්, මනුනාගයන් මනුෂ්‍ය ලෝකය තුලත් වාසය කරනවා. ඒ වගේම අර්ධනාගයන් තමයි නාග ලෝකයේත් මනුෂ්‍ය ලෝකයේත් අතර සංක්‍රමණය වෙමින් ජීවත් වන්නේ. ජීවත් වෙලා තිබුණේ. වැරදි වෙන්න ඕන. ඉතින් මනුෂ්‍ය ලෝකයට ආරක්ෂා සැපීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරයක් වුණා එකල. බුලත් ඇතුළු නාග ලෝකයෙන් පැමිණි ගස්වැල් ගැන ඔබ අසා ඇති මීට කලින්. ඉතින් මේ බුලත් ඇතුළු ගස්වැල් අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ අර්ධනාගයන් බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. ඒ වගේම අර්ධනාගයන් මනුෂ්‍ය ලෝකයට පැමිණෙන දොරටුව කැලණිය බෝධීන් වහන්සේ රෝපණය කිරීමත්